Hi, I'm Tasha. ඔයා සතුටින් ඉන්නවද? ඔයාගේ පාර්ට්නර් ඒ කියන්නේ ඔයාගේ සහකරු හෝ සහකාරිය. ඔයා එයා ගැන දන්නේ නැති එයා කරන වැරදි වැඩ ටිකක් කියන්නයි අද මම යන්නේ. මම දන්නවා ඔයාගේ පාර්ට්නර්ගේ ලව් ලැන්ග්වේජ් එක ඔයාට තේරෙනවා ඇති. සමහර විට නැති වෙන්නත් පුළුවන්. ඔයා හිතුවට සමහර අයගේ ආදරය වෙලාවකට තේරුම් ගන්නත් හරි අමාරුයි. සමහරක් කරට ඔයා හිතනවා ඇති එයා ඔයාට ගොඩක් ආදරේ කියලා. ආදරය කරන විදියත් වෙනස්. එය දැනෙන ආකාරයත් කෙනාගෙන් කෙනාට වෙනස්. ඔයා හිතෙන්න පුළුවන් අපි කොච්චර ලං වෙලා ආදරය කළත් එක දිගටම ආදරය කරනකොට ආදරේ මොකක් හරි අඩුවක් වගේ තියෙනවා කියලා. ඒ කියන්නේ ලැබෙන ආදරය මදි වගේ. තව ලං වෙන්න ඕනේ. නැත්නම් ඒත් අඩුවක් වගේ හැඟීමක් දැනුණත් ඔයාට ඇත්තටම එයාගෙන් අහන්න බෑනේ. ඔයා ඇත්තටම මට ආදරය කරනවද කියලා නේද? ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට අරන් එන්නේ ඇත්තටම ඔයාගේ පාර්ට්නර් ඔයාට තවම අවංකව ආදරය කරනවද? නැත්නම් ආදරේ අඩු වෙලාද? නැත්නම් බොරු ආදරයක් පෙන්වනවද කියලා. ඔයාටම බලාගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නයි. මේක මනෝ පරීක්ෂකයින් විසින් කරන ලද පරීක්ෂණයකට අදාළ සරල ප්‍රශ්න 7ක් මම ඔයාට ලබා දෙනවා. ඒවාට ඔයා දෙන පිළිතුරු අනුව ඔයාගේ පාර්ට්නර් ඔයාට ඇත්තටම ආදරේද කියලා ඔයාටම දැනගන්න පුළුවන්. මාත් සමග මේ වීඩියෝ එක අවසන් වෙනකල් රැඳී සිටින්න. ඔයාගේ පිළිතුරු නිවැරදිද කියලා ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ අලුත් වීඩියෝ බලන්න. දැන් අපි අපේ ප්‍රශ්න 7ට යමු. පළවෙනි ප්‍රශ්නය. ඔබ ඔබේ සහකරු හමු වෙන්න උත්සාහ කරන විට එක් හේතු කියමින් ඔබ සමග කාලය ගත කිරීම අඩු කරනවද? ඒ පිළිතුරු තුන තමයි ඔව් නැහැ සමහර විට. දෙවැනි ප්‍රශ්නය. ඔබේ සහකරු ඔබ සිප වෙනද ගැනීම ඒ කියන්නේ ෆිසිකල් රිලේෂන්ෂිප් සඳහා වැඩි උනන්දුවක් දක්වන අතර ඔබගේ හැඟීම් ගැන දක්වන උනන්දුව අඩුද? ඒකේ පිළිතුරු ඔව් නැහැ සමහර විට. තුන්වෙනි ප්‍රශ්නය. ඔබේ සහකරු පෙර පරිදිම ඔබ අගය කරනවද? ඔබගේ විශේෂ අවස්ථාවලදී ළඟින්ම සිටිමින් තෑගි හුවමාරු කර ගනිමින් සුබ පතනවද? පිළිතුරු ඔව් නැහැ සමහර විට. හතරවෙනි ප්‍රශ්නය. ඔබේ සහකරු ඔබගේ ඕනෑම අවස්ථාවක ඔබ වෙනුවෙන් පෙනී සිටිනවද? නැත්නම් නිතරම ඔහුගේ අවශ්‍යතා ගැනද වැඩිපුර බලන්නේ? පිළිතුරු ඔව් නැහැ සමහර විට. පස්වෙනි ප්‍රශ්නය. ඔබට ඔබේ පොඩි හෝ අත්වැරදීමකදී වුණත් ඔයාට බැන වදිනවද? පිළිතුරු ඔව් නැහැ සමහර විට. හයවෙනි ප්‍රශ්නය. ඔබේ සහකරු ඔබලාගේ ආදර සම්බන්ධතාවය රැකගන්න ඕන කියලා ඒ ගැන කතා කරනවද? දෙදෙනාම එකිනෙකාට ගරු කරනවද? පිළිතුරු ඔව් නැහැ සමහර විට. හත්වෙනි ප්‍රශ්නය. ඔබේ සහකරු නිතරම ඔබේ දුක සතුට ඔබට අවශ්‍ය දේ ගැන සොයා බලනවද? පිළිතුරු ඔව් නැහැ සමහර විට. මේ වෙනකොට ඔයාගේ පිළිතුරු ඔයා හිතාගෙන අවසන් නැති. ඔයාට ලැබෙන මේ පිළිතුරෙන්ම ඔයාගේ පාර්ට්නර් ඇත්තටම ඔයාට ආදරේද නැද්ද කියලා ඔයාටම මේ වීඩියෝ එකේ තීරණය කරන්න කියලා මම අදහස් කරන්නේ නැහැ. නමුත් ඔයාට යම් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වැරදි අඩුපාඩු තිබුණොත් ඒවා හදාගන්නත් පුළුවන්.
ඒත් එක්කම ඔයාගේ ආදරය වැඩි කරගෙන ඔයාගේ පාර්ට්නර්ට හොඳින් ආදරය කරන්නත් ඔයාගේ සෝල්මේට් ඒ කියන්නේ ආත්මීය සහකරු සොයා ගන්නත් මගේ ලව් ඇෆර්මේෂන් වීඩියෝ එක බලන්න කියලා මම ඔයාට ආදරයෙන් ආරාධනා කරනවා. එම වීඩියෝ එක උඩ දකුණු කෙළවරේ දැන් ඔයාට පේනවා ඇති. ඒ වගේම මෙම වීඩියෝ එක අවසානයේ එන්ඩ් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. දැන් අපි අපේ ප්‍රශ්න 7 පිළිතුරු ටික බලමු. වැඩි පිළිතුරු ප්‍රමාණය ඔව් නම් එයා ඔයාට ගොඩක් ආදරේ. වැඩි පිළිතුරු ප්‍රමාණය සමහර විට නම් දෙදෙනා අතර අවබෝධය වැඩි කරගත යුතුයි. වැඩි පිළිතුරු ප්‍රමාණය නැහැ නම් ඔබ විසින්ම ඒ සඳහා තීරණයක් ගත යුතුයි. ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ ගැන මොන හරි වැඩි විස්තර දැනගන්න ඕන නම් මගේ Facebook page එකට මැසේජ් එකක් දාන්න. හොඳයි. අපි ඉක්මනින්ම ආයෙත් හමු වෙමු. එතකන් ඔයා සතුටින් ඉන්න.